ආයිබෝවන් අද අපි ගැඹුරින් බලන්න යන්නේ මම හිතන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක්ගේ ඔළුවේ තියෙන ප්‍රශ්නයක් රුපියල් 50000ක් ලගේ මුදලකින් ඇත්තටම තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න පුළුවන්ද විශේෂයෙන්ම අද තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක මේ ගැන හොයලා බලන්න අපි අතර ලැබුණා රුපියල් 50000 ස්ටාර්ට්අප් බ්ලූප්‍රින්ට් කියලා වාර්තාවක්. ඉතින් අද අපේ අරමුණ තමයි මේ වාර්තාවේ තියෙන අඩු ප්‍රාග්ධන ව්‍යාපාරික අදහස් 10 ටිකක් හාරලා අවුස්සලා ඒවයේ ඇත්ත ප්‍රායෝගික බව හැංගිච්ච අභියෝග එහෙම තියෙනවද කියලා කතා කරන එක. ඔව් ඒක ඇත්ත. රුපියල් 50000ක් කියන්නේ ලොකු ප්‍රාග්ධනයක් නෙවෙයි තමයි. හැබැයි මේ වාර්තාව පුරාම දිවන එක පොදු නූලක් තියෙනවා. ඒ තමයි මේ අදහස් බොහොමයක් රඳා පවතින්නේ සල්ලි මතම නෙවෙයි. තමන්ගේ කුසලතාවය නිර්මාණශීලීත්වය අර gedara තියෙන සම්පත් මත. ඒ කියන්නේ මේක මුදල් මල්ලකට වඳා තමන්ගේම දක්ෂතාවය මත කරන ආයෝජනයක් වගේ. ඉතින් හරියට සැලසුම් කළොත් 50000 කියන්නේ ශක්තිමත් අඩිතාලමක් වෙන්න පුරුවන්. එහෙනම් අපි මුලින්ම පටන් ගමුද? අර ගොඩක් දෙනෙක්ට ලේසියෙන්ම හිතෙන තැනකින් නිවසේ ඉඳන් කරන්න පුළුවන් නිෂ්පාදන. වාර්තාවේ මගේ අවධානය මුලින්ම ගියේ ආහාර සම්බන්ධ අදහස් දෙකකට. එකක් තමයි කේක්, බිස්කට්, චිලි පේස්ට් වගේ දේවල්. අනිත් එක පොල් සම්බෝල, අච්චාරි වගේ දේශීය දේවල්. මේ දෙකම එකම කාණ්ඩේ වගේ පෙනුනට මේවට මුහුණ දෙන්න වෙන අභියෝග වෙනස් නේද? හරිම හොඳ නිරීක්ෂණයක්. වාර්තාවේ ඒ ගැන පැහැදිලිවම කියනවා. කේක්, බිස්කට් වගේ දේකදී පාරිභෝගිකයා බලන්නේ රසය සහ පෙනුම. හැබැයි බෝතල් කරපු පොල් සම්බෝලයක් වගේ දේකදී රසයට අමතරව අර gedara හැදුනා වගේ කියන හැඟීම, ඒ කියන්නේ නැවුම්කම, පිරිසිදුකම, ඒ විශ්වාසය හරිම වැදගත්. මේ ව්‍යාපාර දෙකේම කුඳුනාරටය තමයි ස්ථාවරත්වය. කියන්නේ පළවෙනි දවසේ හදන චිලි පේස්ට් එකේ රසම 100 වෙනි ඇනෝමටක් තියෙන්න ඕන. ඒක තමයි ලොකුම අභියෝගය. හැබැයි මට හිතෙනවා ගොඩක් අය මුලදිම වරද්ද ගන්න තැනක් තමයි එකපාර ගොඩක් දේවල් හදන්න යන එක. වාර්තාවේ ඊ අවධානය ගැන මොන හරි කියවෙනවද? ඔව් වාර්තාවේ එකට කියන්නේ මෙනු ෆොටිග් කියලා. ඒ කියන්නේ පටන් ගන්නකොටම කේක් වර්ග 10ක් බිස්කට් වර්ග 5ක් හදන්න ගෙලින් එකකවත් ගුණාත්මක භවය හරියටම පවත්වා ගන්න බැරි වෙන එක. ඒ වෙනුවට වාර්තාව යෝජනා කරන්නේ Tamanට හොඳටම හදන්න පුළුවන් අත්ගුණේ තියෙන එකම එක දෙයකින් පටන් ගන්න කියලා. සමහර විට ඒක චොක්ලට් බිස්කට් පුඩිමක් විතරක් වෙන්න පුළුවන්. ඒ එක දෙය හරහා නමක් හදාගත්තට පස්සේ ටිකෙන් ටික අනිත් දේවල් එකතු කරන එක තමයි සාර්ථකම ක්‍රමය. ඒක හොඳ උපක්‍රමයක්. එතකොට මේ ආහාර නිෂ්පාදනය කියන තේමාවම ටිකක් එහාට ගියොත් වාර්තාවේ පළවෙනි හදස තියෙනම ස්වදේශික ඖෂධ සහ තෙල් නිෂ්පාදනය. කොහොඹ නික් වගේ දේවල් වලින් ආයුර්වේද තෙල් හදන එක. මේක අර කැම බිස්නස් එකට වඩා වෙනස් වෙන්නේ කොහොමද? මොකද මෙතන රසයට වඩා ගුණේ නේද ඉස්මතු වෙන්නේ. හරියටම මෙතනදී විශ්වාසය කියන කාරණේ තවත් සියුම් වෙනවා. මිනිස්සු මේ වගේ දෙයක් ගන්නේ සෞඛ්‍යමය වාසියක් බලාපොරොත්තු වෙන. ඉතින් නිෂ්පාදනයේ සංශුද්ධතාවයේ අමුද්‍රව්‍යවල ප්‍රමිතිය අත්‍යවශ්‍යයි. වාර්තාවේ තියෙන බෝතල් කළ කොහොඹ කැවුම් වගේ නව්‍ය අදහසක්. ඒකෙන් කියවෙන්නේ පරම්පරාවෙන් එන දැනුම නවීන ඇසුරුම් කරණියත් එක්ක එකතු කරලා අලුත් වෙළඳපොළක් හදාගන්න පුළුවන් කියන එක. මෙතනදී තරකලින් කිව්ව කුඩාවට පටන් ගැනීමේ මූලධර්මය හරිම වැදගත්. ඉල්ලුම හැදෙනකොට නිෂ්පාදනය වගේ කරනවා. හරි නිෂ්පාදනය කියන මාතෘකාවෙන් අපි යමු ටිකක් අර නිර්මාණශීලී පට්ටට. වාර්තාවේ 6 වෙනි අදහස අත්කම් සහ ගෘහ අලංකරණ භාණ්ඩ. මැටි, රෙදි, ප්‍රතිචක්‍රීකරණය කරපු දේවල් වලින් භාණ්ඩ හදින එක මේ වගේ දේවල් විකුණන්න Instagram වගේ platform එකක් නැතුවම බෑ. හැබැයි එතකොට හැමෝම කරන දේම තවත් කෙනෙක් කරනවා වගේ වෙන්න තියෙන ඉඩ වැඩි නේද? ඊක තමයි මේ ක්ෂේත්‍රයේ තියෙන ප්‍රධානතම අභියෝගය. ඒකට වාර්තාවේ කියන්නේ යුනික්නෙස් එක. එහෙම නැත්නම් අනන්‍යතාවය පවත්වා ගැනීම කියලා. වෙළඳපොලේ තියෙන දේවල් කොපි කරනව වෙනුවට තමන්ගේම කතාවක් කියන නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඒකට වටිනාකමක් එකතු වෙනවා. හිතන්නකෝ පරණ සාරි වලින් බිත්ති සැරසිලි හදනවා කියලා. එතකොට මේ හැම නිර්මාණයක් එක්කම ඒ සාරියේ කතාව කියන පොඩි කාඩ් එකක් යවන්න පුළුවන්. ඒ වගේ පොඩි දෙයකින් පාරිභෝගිකයා එක්ක චිත්තවේගී සම්බන්ධයක් ගොඩනගෙනවා. ඒකනම් හරිම අපූර්ව අදහසක්. හැබැයි මේ වගේ බින්දන සුළු දේවල් ඔන්ලයින් විකුණනකට ඩිලිවරි එකේදී කෙඩුනොත් මොකද වෙන්නේ? ඒක ලොකු පාඩුවක් නේ. නියත වශයෙන්ම ශක්තිමත් ඇසුරුම්කරණය කියන්නේ මේ ව්‍යාපාරයේ ආයෝජනයක්, වියදමක් නෙවෙයි. වාර්තාවේ යෝජනා කරනවා ආරම්භක වියදමෙන් සැලකිය යුතු කොටසක් අඩුම තරමේ 15ක්වත් හොඳ ඇසුරුම් ද්‍රව්‍ය වලට වෙන් කරන්න කියලා. මොකද ලස්සනට හදපු බඩුවක් පාරිභෝගිකයා අතර කෙඩිලා ගියොත් නැති වෙන්නේ සල්ලි විතරක් නෙවෙයි. ඒ එක්කම ගොඩනගාගත්ත විශ්වාසයත්. කරනකොට
මට මේ වාර්තාවේ තිබිලා කිකක් පුදුම හිතුණු අදහසක් තියෙනවා. ඒ තමයි 7 වෙනි අදහස. ගෘහස්ත පිරිසිදුකාරක නිෂ්පාදනය. ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ගෙදරදීම පිරිසිදුකාරක හදන එක. ඇත්තටම කඩේ තියෙන ප්‍රබල රසායනික දියරෙක්ක තරඟ කරන්න මේ වගේ දෙයකට පුළුවන්ද? ඒක ලොකු බාධකයක් නේද පාරිභෝගිකයව පොළඹවා ගන්න. ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. වාර්තාව ඒකට දෙන පිළිතුර තමයි ඔබ තරග කරන්න ඕනේ නැහැ කියන එක. ඔබ ඉලක්ක කරන්නේ වෙනස්ම පාරිභෝගික පිරිසක්. වාර්තාව කියන විදිහනේ ඔබ රසායනික බලය මත නෙවෙයි ආරක්ෂාව මත තමයි මේක අලෙවි කරන්නේ. උදාහරණයක් විදිහට පොඩි දරුවන් ඉන්න දෙමෝපියන් සුරත සතුන් ඉන්න අය රසායනික ද්‍රව්‍ය වලට සංවේදී අය තමයි ඔබේ ඉලක්ක වෙළඳපොළ. ඔබේ අලෙවි කරන පණිවිඩය වෙන්නේ ඔබේ දරුවාට සහ සුරතලාට ආරක්ෂිතයි කියන එක. එතකොට ඔබ කවදාවත් අර ලොකු සමාගම එක්ක කිලින්ම හැප්පෙන්නේ නැහැ. ඔබ හදාගන්නේ ඔබේම පුංචි රාජධානියක්. ඔව් ඒ විදිහට බැලුවම ඒකේ ලොකු තේරුමක් තියෙනවා. එහෙනම් අපි දැන් නිෂ්පාදන වලින් මිදිලා ඊළඟ ප්‍රධාන කොටසට යමුද කුසලතාම මත පදනම් වූ සේවා. මේකෙදි මුලින්ම තියෙන්නේ 3 වෙනි අදහස මං හිතන්නේ අද කාලේ තරුණ පරපුරට වඩාත්ම අදාළ වෙන දේ. ඩිජිටල් සේවා සැපයීම. ග්‍රැෆික් නිර්මාණ, වීඩියෝ සංස්කරණය අර ෆ්‍රීලන්සර් කෙනෙක් විදිහට කරන එක. ආරම්භක වේදම රුපියල් 15000ක් වගේ හරිම අඩුයි. හැබැයි මේකේ තරඟකාරීත්වය නම් අති විශාලයි. ඔව්. වියදම අඩු වුණාට මේකේ අභියෝගය තමයි අනිත් අය අතරින් කැපී පෙනෙන එක. ඒකට ශක්තිමත් පෝර්ට්ෆෝලියෝ එකක්. ඒ කියන්නේ තමන්ගේ වැඩ පෙන්වන එකතුවක් තියෙන්න ඕන. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කිසිම ක්ලයන්ට් කෙනෙක් නැති කෙනෙක් කොහොමද පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්නේ? ඒක හරියට අර රස්සාවක් හොයන්න පළපුරුද්ද ඕන. හැබැයි පළපුරුද්ද ගන්න රස්සාවක් නැහැ වගේ ප්‍රශ්නයක් නේ. වාර්තාවේ ඒකට හරිම එක්ස්පර්ට්ම උපක්‍රමයක් යෝජනා කරනවා. ඒ තමයි ස්පෙකියුලටිව් ප්‍රොජෙක්ට්ස්. එහෙම නැත්නම් තමන්ටම මවාගත් ව්‍යාපෘති කිහිපයක් කරන එක. උදාහරණයක් විදිහට තමන් කැමති ප්‍රාදේශීය කඩයකට නැත්නම් පුංචි අවන්හලකට ලස්සන ලාංඡනයක් හදලා ඒක පෝර්ට්ෆෝලියෝ එකට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය නැති තමන් ආස කරන පොත් කඩයකට Instagram පිටුවක් නිර්මාණය කරනවා වගේ පෙන්වන්න පුළුවන්. ඒකෙන් තමන්ගේ හැකියාව පෙන්වනවා විතරක් නෙවෙයි අනාගත ගනුදෙනු කරුවන්ට තමන්ගේ නිර්මාණශීලීත්වය ගැන පැහැදිලි අදහසක් දෙනවා. ඒ අදහස නම් නියමයි. හරි. එතකොට මේ ඩිජිටල් ලෝකෙන් අපි පොඩ්ඩක් පොළවට බහිමු. වාර්තාවේ 8 වෙනි අදහස තියෙනවා ප්‍රජා මූලික සේවා කියලා. දුරකථන අලුත් වැඩියාව, ත්‍රිරෝද රථ සේවාවක්, පොඩි මේසන් වැඩ වගේ දේවල්. මේක අර ගෝලීය ෆ්‍රීලැන්සින් ලෝකෙට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මෙතනදී වැදගත් වෙන්නේ දේශීය විශ්වාසය නේද? බිස්නස් වගේ සරල දෙයකින් පවා මේක ප්‍රචාරය කරගන්න පුළුවන්. හැබැයි මේ වගේ සේවාවකදී විශ්වසනීයත්වය කියන්නේ හැම දෙයමයි. දුරකථනයක් හදන්න ගත්තම කිව්ව වෙලාවට වඩා දවසක් හරි පරක්කු වුණොත් නැති වෙන්නේ ඒ ගනුදෙනු කරුවා විතරක් නෙවෙයි. එයා හරහා එන්න තිබුණු තව 10 දෙනෙක්. වාර්තාවේ කියනවා මේ වගේ සේවාවකදී ස්ථාවර ආදායමක් හදාගන්න හොඳම ක්‍රමය තමයි මාසික නඩත්තු පැකේජ් වගේ දේවල් හඳුන්වා දෙන එක. උදාහරණයක් විදිහට ප්‍රදේශයේ කඩවල් 5ක විදුලි පද්ධතිය මාසිකව චෙක් කරන කොන්ට්‍රැක්ටුවක්. තමන් දන්න දෙයක් කියලා දෙන එකත් සේවාවක් නේ. ඒක තමයි 9 වෙනි අදහස. අධ්‍යාපනික සේවා. සංගීතය, චිත්‍ර, ගණිතය, භාෂා ඉගෙනවීම. මේක රුපියල් 20000ක් වගේ අඩුම වියදමකින් පටන් ගන්න පුළුවන් දෙයක්. හැබැයි මට හිතන විදියට මෙතන තියෙන අවධානය තමයි ශිෂ්‍ය සංඛ්‍යාව ස්ථාවරව තියාගන්න බැරි එක. විභාග කාලයට ළමයි එනවා ඊට පස්සේ නවතිනවා. ඔව් ඒ ෆ්ලක්චුේෂන් එක ඒ කියන්නේ උච්චාවචනය වීම ප්‍රධාන අවදානමක. ඒකට විසඳුම තමයි තමන්ගේ සේවාව විවිධාංගීකරණය කරන එක. වාර්තාවේකට උදාහරණ දෙලවා සාමාන්‍ය පන්තිවලට අමතරව නිවාඩු කාලෙට විශේෂ වැඩමුළු පවත්වන එක. නැත්නම් විභාගවලට ළමයින්ව සූදානම් කරන කෙටිකාලීන පාඨමාලා කරන එක. එතකොට එක ශිෂ්‍ය ප්‍රවාහයක් අඩු වෙනකොට අනිකෙන් ආදායම පියව ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ඉගැන්වීමේ ගුණාත්මක භාවය සහ ශිෂ්‍යන් ලැබෙන ප්‍රතිඵල හරහා කටින් කට ප්‍රචාරය වීම තමයි හොඳම අලෙවි කරන උපක්‍රමය. හොඳයි. දැන් අපි යමු අපේ අවසාන මාතෘකාවට. ඒ තමයි තමන් සතුව දැනටමත් තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ආකාරය. මේ යටතේ මම දකින්නේ අර කලින් කතා කරපු නිර්මාණශීලී අදහස් එක්ක සම්බන්ධයක් තියෙන තවත් දෙයක්. ඒ තමයි 4 වෙනි අදහස. අභිරුචිකරණය කළ ඇඳුම්. ටී-ෂර්ට්ස්, කැප්ස් වගේ දේවල් වල මූස්තර මුද්‍රණය කරන එක. අසියක් තමයි පාසල් ක්‍රීඩා සමාජ සමාගම් වගේ තැන්වලින් එකපාර ලොකු ඇණවුම් ගන්න පුළුවන් වීම.
හැබැයි අර අට්කම් වලට වගේම මෙතන ඩිසයින් ටෙෆ්ට් ඒ කියන්නේ මෝස්තර සොරකම් කිරීමේ අවධානම තදින්ම තියෙනවා. අපි හැමෝම දැකලා තියෙනවනේ එකපාරක් හිට් වෙන සිංහල වචන තියෙන ටී-ෂර්ට් එකක් සතියක් යන්න කලින් ඒක කොපි 10ක් වෙළඳපොළට යනවා. එතකොට ඒකට මොකක්ද විසඳුම? නීතියමය පැත්තෙන් මේ වගේ පොඩි ව්‍යාපාරයකට සටන් කරන්න අමාරුයිනේ. ඒක ඇත්ත. ඒ නිසා වාර්තාවේ යෝජනා කරන්නේ නීතියමය විසඳුමකට වඩා ප්‍රායෝගික විසඳුමක්. ඒ තමයි ඇනෝම් ලැබුණු පසු නිෂ්පාදනය කිරීමේ ක්‍රමයට යන එක. on demand production. ඒ කියන්නේ තොග ගොඩ ගහ ගන්න මැතුව ඕඩර් එක ආවට පස්සේ විතරක් print කරන එක. ඒකෙන් තොග ගබඩා කිරීමේ අවදානම නැතු වෙනම වගේම තමන්ගේ මෝස්තරයේ වෙළඳපොළට නිරාවරණය වෙන කාලයත් සීමා වෙනවා. ඒ වගේම නිරන්තරයෙන් අලුත් මෝස්තර හඳුන්වා දීමෙන් කොපි කරන අයට තමන්ව ලුහුබදින්න බැරි තරම් වේගයෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒක නම් හරිම බුද්ධිමත්. හරි. අවසාන වශයෙන් මේ වාර්තාවේ තියෙන පස්වෙනි අදහස. මං හිතන්නේ මේක තමයි මේ ලිස්ට් එකේ තියෙන සරලම සහ පොළවටම සම්බන්ධ වෙච්ච අදහස. ගෙවතු වගාව. බෑක්යාඩ් ෆාමින්. ගෙවත්තේ තක්කාලි මිරිස් වවලා අසල්වැසියන්ට හරි කඩේකට හරි විකුණන එක. රුපියල් 25000ක් වගේ මුදලකින් පටන් ගන්න පුළුවන් කියලාත් කියනවා. ඔව්. වියදම අඩු වුණාට මේකේ තියලා Tamanට පාලනය කරන්න බැරි අවදානම්. කාලගුණයේ කෘමි හානි කියන්නේ ඒවයින් ප්‍රධානම දේවල්. හැබැයි වාර්තාවේ අවධාරණය කරන හැම ගැටලුවකටම වගේ සැලසුම් සහගතව මුහුණ දෙන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට ස්වභාවික පලිබෝධනාශක ගිදරදීම හදාගන්න ක්‍රම ගැන ඉගෙන ගන්න පුළුවන්. කාර්යක්ෂම ජල කළමනාකරණය, ඒ කියන්නේ බිඳු ජල සම්පාදන ක්‍රමයක් වගේ දෙයක් අඩු වියදමකින් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අවදානම් කළමනාකරණය තමයි මෙතනදී සාර්ථකත්වයේ අතුර. නියමයි. එනම් අපි අද මේ රූ 50000 ස්ටාර්ට්අප් බ්ලූප්‍රින්ට් වාර්තාවේ තිබුණු අදහස් 10ම එකින් එක විග්‍රහ කළා. ගෙදර හදන කෑමවල ඉඳන් ගෝලීය ඩිජිටල් සේවා දක්වා, ගෙවත්තේ වගා කරන මිරිස් කරල දක්වා හරිම පුළුල් පරාසයක් ගැන අපි කතා කළා නේද? මේ හැම දෙයකින්ම මට නම් පැහැදිලි වුණු දේ තමයි රුපියල් 50000 කියන එක මුදලක් විතරක්ම නෙවෙයි. ඒක නිර්මාණශීලීත්වයට කැපවීමට සහ වෙහෙස මහන්සි වී වැට කිරීමට ලැබෙන ප්‍රබල ආරම්භක තල්ලුවක් වෙන්න පුළුවන් කියන එක. හරියටම. මේ සාකච්ඡා කරපු සියලුම ව්‍යාපාර අදහස් සරහා දිවෙන පොදු තේමාවන් කිහිපයක් තියෙනවා. එකත් කුඩාවට පටන් ගැනීම, දෙක තමන් කරන දේ කුමක්වත් එහි ගුණාත්මක භාවය ගැන උමතුවෙන් වගේ සැලකිලිමත් වීම, තුන්වෙනි සහ වැදගත්ම දේ පාරිභෝගිකය සමග ශක්තිමත් අවංක සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම. ඇත්තටම මේ කාරණා තුන තියෙනවා නම් සමහර වෙලාවට ආරම්භක ප්‍රාග්ධනය කියන්නේ දෙවෙනි කාරණයක් බවට පත් වෙනවා. ඒකනම් හරිම වටිනා නිරීක්ෂණයක්. එහෙනම් අපි මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් සිතන්නට යමක් ඉතිරි කරලා යන්නම්. අපි අද කතා කළේ රුපියල් 50000කින් ව්‍යාපාරයක් ආරම්භ කරන හැටි ගැන. එසේනම් සිතා බලන්න මේ ප්‍රශ්නය මේ ව්‍යාපාරවලින් එකක් සාර්ථක වෙලා ඊළඟට අතට එන රුපියල් 50000ක් ආයෝජනය කළ යුත්තේ කොතනද? ව්‍යාපාරයේ විශාල කිරීමේදී, ඒ කියන්නේ ස්කේල් අප් කිරීමේදී